අපි දැන් මේ කොනික්සි බෝට් එකට යන ගමන් මේ ලංකාව වගේ තමයි. ඉතින් මේ මග දිගට කඩවල් තියෙනවා. එක එක කෑම જાති අරවා මේවා දොදොල් නෑ. අලු දොදොල්. ඔව් එක එක જાති තියෙනවා. මේ අර පොඩි පොඩි මේ මාල කෑලි අරවා මේ තියෙනවා යුරෝ 10ට මෙතන. ඔයගේ තමයි ඉතින්. කොහෙ ගියත් එකම විදිහ තමයි. මෙන්න මේ පැත්තට තියෙන ලස්සන view එක මේ. එනවා නේද? යන්න දෙන්න මෙන්න මේ පැත්තට. මෙතන තියෙනවා මේ ස්පෝර්ට්ස් ක්ලෝත්ස් විකුණන කඩයක්. ජැකට්ස්, හයිකින් පෝල්ස් එහෙම තියෙනවා. මේ කොනික්සි පේන මාන්න ඇවිල්ලා තියෙන්නේ. කොනික්සි එක. එනවනේ අර වගේ බෝට් එකක තමයි අපිත් යන්නේ. මේක මේ සෙන්ට් බර්තොලොමියු චර්ච් එකක් තියෙනවා. මේ ටිකක් දුර ගියාම බෝට් එකේ ඊට පස්සේ තව ඊට එහා පැත්තේ තව ස්ටොප් එකක් තියෙනවා. මේ ඒකට මම කලින් ගිහින් නැහැ. දැන් අද ඒකටත් යන්න කියලා ප්ලෑන් කරගෙන ඉන්නේ. මිනිමම් ටිකට්ස් ගන්න ඕනේ. අර මගේ පිටිපස්සේ පෙන්නේ ටිකට්ස් ගන්න තියෙන ටිකට් ෂොප් එක. අර තියෙන ටිකට් ෂොප් එක. ඒකවල මෙන්න මෙතන තමයි පියර්ස් තියෙන්නේ. බෝට් නවත්තන. අපිට තියෙන බෝට් දෙකට පිටත් වෙන්නේ පියර් 1 එකේ. මේ පැත්තේ තියෙන පියර් එක. මෙතන තියෙන ලස්සන view එක. තියෙන බෝට් වල තියෙන පොලිම. අපි තාම පොලිම නෙමෙයි ඉන්නේ. අපිට තියෙන 73 බෝට් නම්බර් 73. මේ 71 වලට තමයි මේ පොලිම තියෙන්නේ. විනාඩි 5න් පහට තියෙනවා මේ බෝට් පියර්ස් 3ක් තියෙනවා. දැන් අපේ බෝට් නවත්තලා තියෙන්නේ මේ පියර් 1 එකට මෙන්න මෙතන තියෙනවා. right side there's the view across over the lake. In the middle is the chapel. St. Bartholomew is 5 kilometers away. We drive 30 minutes and nothing happened. Ja, rechts raus haben wir den Blick über den See. In der Mitte kann man die Kapelle schon erkennen. Sind jetzt noch 5 Kilometer, fahren wir ungefähr eine halbe Stunde mit dem Boot. Ja, since 1978, Lake Königssee goes to the National Park Berchtesgaden, as the nature is here strong protected.
All water sports are forbidden. You can rent only rowboats or swimming is allowed. But not many people swim in the lake because the lake is very cold. Now we have 13 degrees. Lake Königssee has drink water quality 511 billion square meter drink water. It's Germany's clearest lake. On the right side is the famous Eckewall. An old tradition is the captain plays with a trumpet or horn or what song in this hall, and the echo will come back one time. Please open the window on the right side, listening absolutely silent, please. And when you like the echo show, you can give a tip of money. This is an old tradition too, but this is voluntary. Königssee එකේ තියෙන අන්තිම ස්ටේෂන් අන්තිම බෝට් ස්ටොප් එක මාරම ලස්සන view එකක් තියෙන්නේ බලන්න පේනව නේද මේ වතුරේ 아무තු කොළ නිල් පාටක් තියෙන්නේ ලේක් එකේ පතල පේනවා මේ හැබැයි මේ එනක මම අර කියව විස්තරෙදි කියවනේ මේ ලේක් එක ගොඩක් ගැඹුරයි කියලා. මේ ලේක් එක ගොඩක් ගැඹුරයි කියලා. හරි ලස්සනයි. මේ පැත්තේ හයිකින් ට්‍රේල් එකක් තියෙනවා. පේන විදිහට රෙස්ටොරන්ට් එකක් තියෙනවා අර පැත්තේ. හලෙට්ල ඉඳන් පොඩි හයික් එකක් තියෙනවා කියලා කියන මවුන්ටන් ලේක් එකට පහළට. මෙතෙන්ටත් යන්න කියලා බැලුවා. මහාරම ලස්සනයි. මෙන්න බලන්න මෙතන කොච්චර ලස්සනද කියලා. කා මෙතන වතුරට කකුල ටිකක් දාගෙන වඩ ගාතල්ලේ ගින්න ගන්නවා මේ.
සීතලයි මම දැන් සෙල්සියස් අංශක 13ක් 14ක් වගේ ඇති. හැබැයි මාර සනීපයි. මෙන්න මේ view එක දිහා බලාගෙන වතුරට කකුල දාගෙන ඉන්න තියෙන්නේ. ෂෝක් නේ? අපි දැන් මේ අපේ යන බෝට් වෙනකන් ඉන්නේ. මෙතන පොලිමක් තියෙනවා. මොකද දැන් හවස් වෙලා හින්දා ගොඩක් අය මෙතන අපේ යන්න පොලිමක් හැදිලා ඉන්නේ. දැන් අපි මේ එන බෝට් එක යන්න බැරි වෙයි. ඊපස්සේ බෝට් එක තමයි යන්නේ.